ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගොඩක් ප්‍රසිද්ධ මාළු ඇඹුල් තියල් හදන විදිහ මම අද ඔයාලට කියලා දෙන්නම්. මේකට ඕන වෙනවා කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, ඒ වගේම අමු මිරිස්. මේකට ඔයාලට බල මාළු හෝ කෙලවල්ලු මාළු ගන්නට පුළුවන්. අමුද්‍රව්‍ය විදිහට තව අපිට ගොරක පේස්ට් එක අවශ්‍ය වෙනවා. වතුර ටිකක්, කරපිංචා, ඒ වගේම මම ගත්තා කරි පවුඩර් චුට්ටකුත්. ඉතින් මේවා ටික සේරම වතුරේ දාලා හොඳට දිය කරගන්න. දිය කරගෙන මේ ඔයාලට වීඩියෝ එකේ පේනවා මම දිය කරගන්නට යනවා. ඊට පස්සේ මේ සේරම අමුද්‍රව්‍ය දිය කරගත්තට පස්සේ මැටි ඇතිලියකට මම කෙහෙල් කොලයක් ඇතුළට දාලා ඒ කුඩ තමන් උයා ගන්න යන්නේ. මේ සේරම ද්‍රව්‍ය මිශ්‍ර කරලා මාළු එකත් සමග මිශ්‍ර කරලා කෙසෙල් කොලේ උඩ දාලා අපි උයා ගන්නවා. මේක විනාඩි 45ක් විතර ලිපේ මදගින්නේ ඉදෙනට අරින්න. ඊට පස්සේ ඔයාට මේ පෙනෙන රසම රස මාළු ඇඹුල් තියල් එක එන්ජොයි කරන්න පුළුවන්.